අඩෝ මේ දැන් වෙලා කීයද බං? දැන් 2:54යි බං. අඩෝ මේ දැන් තමයි සුපිරි වෙලාවේ යවන්න අනුරාධපුරයේ පැත්තට. උඹට පිස්සුද බං? මම මේ දන්න YouTube කෙනෙකුත් ඔන්න අනුරාධපුරේ එයාලා නම් කියලා තිබ්බේ 12ට විතර එයාලා ගිහිල්ලා මාර විදියට හොල්මන් ඉන්නවලු රෑට. උඹට පිස්සුද බං මේ රෑ යන්න මෝඩයා හෙට දවල්ට යන්න ඕන. ඊහා බං උඹ බයගුල්ලා. බයගුල්ලනේ මේ අකෝ මං සිරා කියන්නේ එයාලා මේ වෙලාවට නෙමේ තව පැය දෙක තුනකට කලින් එයාලා ගිහිල්ලා මම දන්න YouTube අයගෙන එක YouTube එකේ තියෙනවා ඕනම් බලන්න මේ එයාලා මෙන්න මේ 12ට විතර ගිහිල්ලා අනුරාධපුරේ දවස් මේ ටිකක් දුර යද්දී එයාලගේ එන්ජින් එක කැඩලා දුම එන්න පටන් අරගෙන ඊට පස්සේ මේ ඉතින් එයාලට ඒක අරන් යන්න බෑනේ. එහෙම යද්දී එයාලට එක එක සද්ද ඇහිලා තියෙනවා නිකන් භූතය වගේ. ඊට ටිකක් දුර එයාඩිය හොල්මන් විශ්වාස කරන්නේ නැහැ. මේ ඉතින් ටිකක් ඉස්සරහට එයාලා හොල්මනක් දවල් දෙනවා. ඊට පස්සේ එයාලට ඉතින් එක්කෙනෙක්ව අල්ලගෙනයි හොල්මන තව එක්කෙනෙක් වැටෙන්න හදලා මේ තුන් දෙනාම ගිහිල්ලා දුවලා. තාම මේ බස් එක ඇති මං හිතන්නේ. හරියේ මේ ටිකක් බලන්නකෝ බං මට බෑ බං මම දාගෙන බලන්න. හරි මං උඹට ගානක් දෙන්නම් 5ක් විතර. මොකද්ද බං ගෑනු වගේ. හරි යමංගෝ හැබැයි මොකක් හරි වුණොත් උඹ තමයි ඈ මොකක් හරි වුණොත් උඹ මෙතනින් මේ බං හරවන්න තියෙන්නේ. ඔව් බං උතනින් තමයි. ඔඩෝ මේ මං කිව්වාගේ මට නම් බයයි ඈ බං බලපංගෝ රෙද්ද. හරි ඔන්න උතනින් දාලා යමංගෝ බයි බෑ බං අපේ එකටත් මොකක් හරි එන්ජින් එකට වුණොත් අඩෝ මොන මගුලක්ද බං පටන් ගත්ත වෙලාව ඉඳන් රෙද්දක් කතා කරනවා කඩා ඉඳපන්. මමනේ යමංගෝ කවුද බය වෙන්නේ කියලා බලන්න. කෙලින්ම යමංගෝ මේ හරිය තමයි අර අයියලත් පහු කරන් යන්න පුළුවන්. මේ හරිය දෙන්නේ තව ටික දුරක් ගියාම තමයි හරියන්නේ. රෙද්ද බලහංකෝ හරි බං මොකද්ද බං ඔබ බය ගුල්ලා. දැක්කනේ බං මුකුත් වෙන්නේ නෑනේ. අටරි කන්ද නැගපංකෝ අයිය ගහන්න නැතුව ඉස්සරහට එන්නේ බලංකෝ ඕන්නම ගිහිල්ලා ටිකක් ඉස්සරහින් තමයි එයාලගේ වාහනේ නතරුනේ. බලහංකෝ ඔය සුරංගනා කතා බං ඔය අර views ගන්න බොරු බං ඔය කරන්නේ. තේරුම් ගනින්කෝ. හරි නේද ස්ටාර්ට් වෙන්නේ නෑ නේද දැන් හරිද බලහම් බැහැලා රෙද්ද මම උඹට කිව්වෙන්න කලින් කිව්වා දැන්වත් තේරුම් ගනි. යඩෝ සිරාවටම බං ඊ දුම දානවා බං දෙකේ දාගෙන පුරයි දන්නේ නේ බං. බහැපන් ඕකේ මේ ඉඳන් මම පොඩ්ඩක් බලන්න. නෑ බං හරියන්න මේ ටික පයින් යම මේක එද්දි පොඩ්ඩක් අර මේ ඉන්ෂුරන්ස් එකට ගොල්ලා මේක ටිකක් කරන්න ඕන වරින් කොය. හරි නේද මම උඹට කිව්වා අර අයියාලගෙත් මෙහෙම තමයි උනේ. මම උඹට කිව්වා නේ බං. දැන් මට කියලා අහගන්න නැතුව වරින්. මමනේ අහගන්නේ යමංගෝ ඉතින් භූතෙක් එහෙම දැක්කොත් ඔය ගහගෙන ඉන්න පොම් පුට්ට මං ගහනවා. අනේ බං කට අහගෙන වරෙන්කෝ. ඊ අතන ගහගාව මොකෙද්ද හිටියේ? ඊ අර ගහගාව හිටියා නේද කවුරු හරි? ගහගාවේ? ඊ කවුරු හරි හිටියා බං අර ගහගාවේ. මම උඹට කිව්වා බං ඒ හොල්මනක් බං. මම උඹට කිව්වා යමංගෝ හැරිලා. නෑ මෙතන කාටවත් එන්න බෑ. යමංකෝ බං යමංකෝ. ඒ උඹ හිතාගෙන ඉන්නේ විදියනේ බලපංකෝ අතන ඉස්සරහින් ගහගාව හිටියා මේ හොල්මනක්. දැන් බලපංකෝ ඊට වැඩිය ලොකු හොල්මන් ඉන්නවා කියලා කවුද දන්නේ? බලපංකෝ. ඊ කවුද බං අර ඊ අඩෝ ඊ කවුද බං උඹලා කියලා ඊගනේ බං ඊ කවුද බං ඊ හොල්මනක්ද බං. මම උඹට කිව්වා එන්න හරි මම උඹට කිව්වා කොහෙද අහන්නේ නෑනේ උඹ අහන්නේ නෑනේ ලොකුකමනේ උඹලගේ ලොකුකම ඒ දුවලා බේරියන්